හැලෝ කොහොමද ඉතින් ඔයාලට මගේ ටර්න් ලයිෆ් YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කතා කරන්න හිතුවේ ඔයාලගේ මුහුණේ තියෙන අවුවට පිච්චිලා අවර්ණ වෙලා තියෙන සම තෙල් ගතිය අඩු කරගෙන පැහැපත් කරගන්න පුළුවන් ස්වභාවික ෆේස් පැක් එකක් ගෙදරදීම හදාගන්න විදිහක් ගැන. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ පොඩි ද්‍රව්‍ය කිහිපයක්, අපිට ලෙමන් ගෙඩියක්, කෝමාරිකා, තක්කාලි ගෙඩියක්, සුදු හඳුන් සල්පයකුත් ඕන වෙනවා. ඉස්සරලා මුලින්ම අපි තක්කාලි ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ කෝමාරිකා කෑල්ලේ තියෙන ජෙල් එක වෙන් කරලා අයින් කරගන්න ඕන. ඊට පස්සේ ඒකත් අර තක්කාලි මිශ්‍රණයට එක් කරලා හොඳට කවලම් කරගන්න ඕන. අවසානයේදී සුදු හඳුන් කුඩු සල්පයක් එක් කරලා සියල් ඒ කියන්නේ ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා පේස්ට් එකක් විදිහට අපි මේක හදා ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ මුහුණ හොඳින් පිරිසිදු කරලා තෙත මාත්තු කරලා මේ පේස්ට් එක මුහුණේ සහ බෙල්ලේ ආලේප කරලා විනාඩි 15ක් 20ක් විතර තියලා සිසිල් ජලයෙන් පිරිසිදු වතුරෙන් මේක හොදලා දාන්න ඕන. මේක සතියට දෙපාරක් වගේ භාවිතා කරනකොට කියන්නේ සතිය දෙපාරක් විතර යූස් කරනකොට ඔයාට පැහැදිලි වෙනසක් මේකේ දකින්න අනිවාර්යයෙන්ම හම් වෙනවා. ගොඩක් ගැහන ළමයි ආසයින හැමෝම වගේ ආසයින මුණ ගොඩක් ලස්සනට තියාගන්න. ඉතින් සමහරක් අයගේ නම් සුදු වුණත් මුණ අඳුර වෙලා තියෙනවා. අවුවට අපි අවුවට යන එකත් එක්ක හැම පිච්චෙන නිසා මුණ අඳුරු ගතියක් තියෙනවා. ඉතින් ඒ අයට නම් මේක හොඳ විසඳුමක් එයි. ඉතින් අපේ පාට මොකක් වුණත් අපි ආසේ අපේ පාට කැපිලා පේනට අමුතුම ග්ලෝ එකක් එනවාට. ඉතින් ඒකට නම් මේක ගොඩක් හොඳ විසඳුමක්. ඉතින් ඔයගොල්ලොත් මේක පාවිච්චි කරලා බලන්න. සති 2-3ක් විතර පාවිච්චි කරනකොට ඔයාට ගොඩක් හොඳ රිසල්ට් එකක් දකින්න පුළුවන් වෙයි. ඉතින් මේක පාවිච්චි කරලා බලලා කොහොමද රිසල්ට් එක කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.